අපි දැන් හදන්න යන්නේ හුරුල්ල මාළු හොද්දක්. ඒක අපි මේ විදිහට මිරිස් 3-5 බෙදලා මේ විදිහට පහේ අත ගාලා තියෙනවා මාළු ටික. ඇතිලියකට දාලා ඊට පස්සේ අපි මේකට දානවා උළුහාල් ටිකක්, කහ කුඩු සුවල්පයක්, රතු ලුණු, අමු මිරිස්, සුදු ලුණු තලාගත් ඒවා, ගොරකා, කුරුඳු, කරපිංචා. අපි මේකට ඊට පස්සේ වතුර ස්වල්පයක් එකතු කරනවා. මේකට අපි ලුණු අත ගාලා තියෙන හින්දා ලුණු මදි නම් පස්සේ ලුණු දාලා බලනවා, රස බලලා දා ගන්නවා. දැන් අපි මේක තැම්බෙන්න තියෙනවා. ගින්දර අඩු කරලා මදගින්නේ මේ මාළු ටික හොඳට තැම්බෙන්න අරිනවා. දැන් අපේ හුරුල්ල මාළු මිරිසට හදපු හොද්ද හොඳට මේ මාළු ටික හොඳට තැම්බිලා හොදේක හොඳට ඉදිලා තියෙන්නේ. එහෙනම් ඔයාලා මේ විදිහට හුරුල්ල මාළු මිරිසට හදලා කාලා රස බලන්න. බලලා මගේ වීඩියෝ එකත් බලලා ඒකත් ලයික් කරලා කමෙන්ට් කරලා ෆලෝ කරලා යන්න යාළුවනේ.